ආයිබෝවන් මගේ පුංචි පැටව හැමෝටම ඔන්න වෙනදා වගේම සුබම සුබ දවසක් වේවා කියලා මගේ පුතාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ අද මං ගෙනාවේ ලස්සන පාඩමක්. මොකද්ද මේ ලස්සන පාඩමක් කියන්නේ? ඔයාලා කැමතිම පාඩමක්. ඉතින් පුතේ සෙනසුරාදා ඉරිදා ඉස්කෝලේ නිවාඩු දවසක ඉස්කෝලේ ඇරලා ගෙදර ගියාම ඔයාලා ටීවී එකෙන් ගොඩක් ආසාවෙන්ම බලන්නේ මොකද්ද? කාටුන් අනිවාර්යෙන් බලනවා. ඉතින් පුතේ අද කතා කරන්න යන්නේ කාටුන් නිර්මාණ ගැන. පුතේ මේ කාටුන් නිර්මාණ හදන්නේ කවුරු වෙනුවෙන්ද? මේ මටද? අත්තම්මටද සීයටද? නැත්තම් නැන්දටද මාමටද? කාටද හදන්නේ? මේ කාටුන් නිර්මාණය කරන්නේ පුතේ ඔයාලට. ඔය පුංචි පැටවුන්ට තමයි කාටුන් නිර්මාණය කරන්නේ කියන්නේ පොඩි අයට කාටුන් නිර්මාණය කරන්නේ. ඉතින් පුතේ කාටුන් නිර්මාණය කරන්න චූටි අයට නිසා වර්ණ භාවිතා කරනකොට හැඩතල භාවිතා කරනකොට ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? ඉතින් පුතේ මේ කාටුන් නිර්මාණය කරද්දී ඊට කලින් කියන්න ඔයාලා දන්න කාටුන් මොනවද කියලා. අනිවාර්යෙන් ගොඩාක් කාටුන් බලනවා ඇති. මං කැමතිම කාටුන් එක තමයි දඟරවලික. ආය සෝනි. ඉතින් මේ කාටුන් දෙක මම ගොඩාක් ආසාවෙන් බැලුවේ. තව කාටුන් වර්ග ගොඩාක් තියෙනවා. වලස් මාමා තියෙනවා. දඟරවලිග, ආයේ ගිරිපුර ඇත්තෝ, දඟයා ඔය විදිහේ කාටුන් ගොඩාක් තියෙනවා. ඔයාලට තියෙන්නේ දොස්තර හොඳයිත මේ වගේ ඔයාලට පොතේ පාඩමෙන් තියෙන කාටුන්. හරිද? ඉතින් පුතේ අද අපි කතා කරන්න යන්නේ මේ කාටුන් නිර්මාණය කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්, වර්ණ භාවිතය, හැඩතල ආකර්ෂණීය විදියට ප්‍රමේ ළමයාට දෙන්නේ කොහොමද? ඉතින් මේ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි පුතේ. දැන් ඊට කලින් පොඩි වැඩක් තියෙනවා. මොකක්ද වැඩි? ඔන්න පුතේ මං කැමතිම කාටුන් එක මොකද කිව්වේ? දඟරවලිග. ඉතින් දඟරවලිගයේ මෙන්න මේම කෑල්ලක් එනවා. දඟරේ ටිකක් ඉන්නකෝ වලිගේ ගැට ගහනකම් මෙයාට මේ කැලේ පුරුදු නෑ අනේ. මෙයාට මේ කැලේ පුරුදු නෑ අනේ. සිතාදියේ වඳුරනේ කැලේ දන්නේ නෑ අනේ. ඔයාගෙන් උදව් වෙලා එන්නකෝ. බඩගිනි නම් මාළු අල්ලා දෙන්නකෝ. මේ කෑල්ල කියන්නේ පුතේ දඟරවලිග කියන කාටුන් එකේ මේ දඟරවලිගගේ නෝනා එතන වයිෆ් කියන්නේ දඟරවලිගට එයාගේ මේ අලුතෙන් ආපු වඳුරෙක්ට එයා දන්නේ නැහැ කැලේ නීති. කැලේ ජීවත් වෙන්න එයා දන්නේ නැහැ. මොකද එයා ජීවත් වෙලා තියෙන්නේ නගරයේ නිවසක. එයාව එක්කෙනෙක් අරන් අදාගෙන තියෙනවා. ඉතින් මේ වඳුරට දන්නේ නැහැ කොහොමද කැලේ ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේ දඟරවලිගේ නෝනා කියනවා ගිහිල්ලා උදව් කරන්න කියලා. ඉතින් උදව් කරන්න කියලා කියන එකේ තේරුම මොකද්ද? ඒකෙන් අපිට දෙන්නේ පොඩි ළමයාට දෙන්නේ මොකද්ද? උපදේශයක්. ඉතින් මේ කාටුන් නිර්මාණ කරද්දී අනිවාර්යයෙන්ම පුංචි ළමයාට උපදේශයක් ලබා දෙනවා. මොකද කියන්නේ පුතේ පුංචි ළමයා කියන්නේ අනාගතයේදී දවසක හොඳ පුරවැසියෙක් අනිවාර්යයෙන්ම විය යුතුයි. ඉතින් එයාට අනිත් අයට උදව් කරන්න කොහොමද සමාජයේ ජීවත් වෙන්නේ? ඉතින් මේ වගේ උපදේශය මේ කාටුන් තුලින් ළමයාට ලබා දෙනවා. ඊළඟට තමයි පුතේ වර්ණ භාවිතා කරලා තියෙන්නේ කොහොමද? තද වර්ණ භාවිතා කරලා තියෙනවද? අඳුරු වර්ණ භාවිතා කරලා තියෙනවද? නැහැ. වර්ණ භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම භාවිතා කරලා තියෙන්නේ පුංචි ළමයි කැමතිම පාට. ඔයා කැමතිම පාට මොකද්ද? රෝස පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්. මේ වගේ ලා වර්ණ වලට, මේ වගේම රතු, ලා රෝස මේ වගේ වර්ණ වලට පුංචි ළමයි ගොඩක් කැමතියි. ඉතින් හොඳ මේ වගේ පාට යොදාගෙන දිවිමාන, ත්‍රිමාන රූප දිවිමාන ත්‍රිමාන කියද්දී පුතාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දිමාන කියන්නේ මොකද්ද? ත්‍රිමාන කියන්නේ මොකද්ද කියලා. දිමාන කියලා කියන්නේ පුතේ පැතලි වර්ණ භාවිතා කරලා ඇඳලා තියෙන කාටුන් වර්ග. ඒ කියන්නේ හොඳම නිදර්ශනය තමයි පිස්සු පූසා. ඉතින් පුතේ මේ පිස්සු පූසා කියන කාටුන් එකේදී ඔයාලට බලන්න පුළුවන් පැතලි වර්ණ භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ වර්ණ භාවිතා කරද්දී එකම ඒ කියන්නේ පුතේ උස, කොට, පළල මේවා පින්නලා තියෙනවද පැතලි වර්ණ භාවිතා කරද්දී? නෑ, එහෙම පින්නලා නෑ. ඒව වලට අපි කියනවා දිවිමාන රූප කියලා.
එතකොට ත්‍රිමාන රූප කියන්නේ මොකද්ද? අඳුර, ආලෝකයේ වැටෙන විදිය, ඒ වගේම උස පළල ලස්සන පෙන ඇඳලා තියෙනවා නම් ඒවට කියනවා අපි ත්‍රිමාන රූප කියලා. ඉතින් ද්විමාන වගේම ත්‍රිමාන රූප කාටුන් නිර්මාණය කරද්දී යොදා ගන්නවා. හොඳම නිදර්ශනය තමයි කුඹිච්චි. කුඹිච්චි බලනවද? රූපවාහිනියන්නේ. කුඹිච්චි කියන කාටුන් එකේදී දිවිමාන මෙන්ම ත්‍රිමාන රූප යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ පරිසරය පෙන්වද්දී ගොඩක් ත්‍රිමාන රූප යොදාගෙන තියෙනවා. ඉතින් පුතේ ඒ වගේම හැඩතල කොහොමද? හැඩතල මේ හදලා තියෙන්නේ කොහොමද? හැඩතල පුතේ ගොඩාක් සරල හැඩතල. කියන්නේ ගොඩාක් ඩීටේල්ස් ගොඩක් කරුණු මේ එකතු කරන්නේ නැතුව පුංචි ළමයට තේරෙන විදියට එයා කැමති විදියට තමයි හැඩතල භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම තව දෙයක් තමයි අජීවී දේවල් වලට සජීවී බවක් එක් කරනවා. ඒ කිව්වේ මොකක්ද? ඒ කිව්වේ පුතේ දැන් ගහක් කතා කරයි. ඔයාලා අහලා මේ දැකලා තියෙනවද? තවත් කාටුන් එකක් තියෙනවා. මායාකාරී පැන්සල, කතා කරන පැන්සල, ඔය විදිහ එක කතා තියෙනවා. ඉතින් පැන්සලට පණ තියෙනවා. මේ මගේ අතේ පෑනක් තියෙනවා. මේ පෑන කතා කරනවද? නෑ. දැන් ඔයාලා ළඟ මේ පූසෙක් ඉන්නවා කියන ගෙදර පූසට ගිහින් කතා කරලා ආයි ඔයාලා කොහොමද? මින් ඉන්නවද කියලා අහන්නකෝ. එයා දන්නේ මොකද්ද මොනවද කියන්නේ ඔයාට ආයි? ඔයත් කතා කරනවද? එයා කියන්නේ යෑව්. එච්චරයිනේ කියන්නේ. ඉතින් ඊට වඩා දෙයක් එයා දන්නේ නෑ. ඉතින් පුතේ අජීවී දේවල් වලට සජීවී බවක් තියෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් කාටුන් නිර්මාණවලදී පැන්සලත් කතා කරනවා, පූසත් කතා කරනවා. ඒ වගේ අජීවී දේවල් වලට ප්‍රාණයක් දීලා තියෙනවා. සජීවී බවක් දීලා තියෙනවා. ඉතින් ඒකත් මේ කාටුන් නිර්මාණ කරනදී විශේෂ ලක්ෂණයක්. තවත් තමයි ආසිය විශ්මය දනවන කරුණු ගොඩක් එකතු කරලා තියෙනවා. සමහර වෙලාවට මේ ඔය ජෙනි ටෝම් ඇනි ජෙනි ජෙරි මොකක් හරි යන්නේ කාටුන් එකේදී පුතේ ඔයාලා දැකලා තියෙනවද අර පූසගේ උඩට ලොකු බරක් වැටෙනවා. නමුත් ඒක තව ටිකකින් මොකද කරන්නේ? නැගිටලා යනවා. ඉතින් අපේ උඩට ඒ වගේ බරක් වැටුනොත් මොකද වෙන්නේ? සමහර විට කකුලක් කැඩෙනවා, අතක් කැඩෙනවා, මැරෙන්න වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වුණාට කාටුන් නිර්මාණය කරද්දී විශ්මය දනවන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කියන්නේ ලොකු පෙට්ටියක් ඔළුවට වැටුණා ටංගල නැගිටලා එයා කොහෙද යන්නේ? නැගිටලා යනවා ඉතින්. ඒ වගේ විශ්මය දනවන විදියට තමයි පුතේ මේ කාටුන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ක්‍රියාකාරී ඉරියව්. තව සරල හැඩතල කීවා වියුක්ත හැඩතල කියන්නේ මොකද්ද? මේ කාටුන් නිර්මාණය කරද්දී පුතේ වියුක්ත හැඩතලත් භාවිතා කරලා තියෙනවා. වියුක්ත හැඩතල කියන්නේ මොකද්ද? ඒකට නමක් දෙන්න බෑ. නමක් දෙන්න බැරි හැඩතල වලට කියනවා වියුක්ත හැඩතල කියලා. තවත් දෙයක්. කාටුන් නිර්මාණය කරනකොට භාෂාව කොහොමද යොදාගෙන තියෙන්නේ? ඔයාලට තේරෙන විදියට පුංචි පැටවට අනිවාර්යයෙන්ම තේරෙන විදියට තමයි භාෂාව යොදාගෙන තියෙන්නේ. ඔය මේ මම කැමතිම කාටුන් එක මොකක්ද කිව්වේ? දඟර වර්ගයකට කියන. ඒකේ ඒ කාටුන් එකේදී එයා නිතරම කියන්නේ බුබු මොකක් හරි ඔන්න ඔය විදිය සද්දයක් විතරයි එයා පිට කරන්නේ. ආයේ මේ සූටින් මාටින් එකේ සූටින් මාටින් බලනවද? ඉතින් ඒ කාටුන් එකේදී නිතරම කියනවා සූටින් හරි මාටින් හරි මට හරියට මතක නෑ. නමුත් ඒක එක්කෙනෙක් කියනවා ඉස් බඩ මට මොකුත් ඔළුවට එන්නේ නෑනි කියලා කියනවා. ඉතින් නිතරම පුංචි ළමයින්ට කැමති භාෂාවක් යොදාගෙන තියෙනවා. හරි පුතේ. අද අපි කතා කරේ මොකද්ද? කාටුන් නිර්මාණ ගැන. ඉතින් ඒ කාටුන් නිර්මාණය කරනද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණ මොනවද? පුංචි ළමයාට උපදේශයක් දෙන්න ඕනේ. ඒ වගේම වර්ණ භාවිතා කරද්දී, හැඩතල භාවිතා කරද්දී, ඒ වගේම ක්‍රියාකාරී ඉරියව් වලදී ආකර්ෂණීය බව, වියුක්ත හැඩතල මේ සියල්ල පුංචි ළමයාට ගැළපෙන විදියට කාටුන් නිර්මාණය කරන්න ඕනේ. එතකොට අද පාඩම මොකද්ද? කාටුන් නිර්මාණ. මම හිතනවා මගේ පැටව ටික ආසාවෙන් අහගෙන ඉන්න ඇති කියලා. ඉතින් පුතේ ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට නැවතත් කියනවා ප්‍රාර්ථනා කරනවා සුබම සුබ දවසක් වේවා කියලා.